සූර්ය රශ්මියෙන් සෙමෙන් වියලී යන විලක තමන්ගේ කට ඕනෑම දෙයකට වඩා කතා කිරීමට ප්‍රිය කළ ඉබ්බෙක් ජීවත් විය. දිනක් ජලය අඩුවීම ගැන කනස්සල්ලෙන් සිටි ඔහුගේ හොඳ මිතුරන් දෙදෙනා වන අලංකාර සුදු කොකුන් ඔහු බැලීමට පහළට පියාසර කළහ. කොකුන් විසින් අසල තිබූ ශක්තිමත් පොල්ලක් ආධාරයෙන් ඉබ්බා ඈතින් පිහිටි අලංකාර පිරිපුන් විලක් වෙත රැගෙන යාමට කපටි සැලැස්මක් යෝජනා කරන ලදී. ඔවුන් පැහැදිලි කළේ ඉබ්බා පොල්ලේ මැද කොටස තදින් සපාගත යුතු බවත්. ගුවන් ගමන අතරතුර කිසිම හේතුවක් නිසා කට ඇරීවට නොකළ යුතු බවට දැඩි ලෙස අනතුරු ඇඟ වූය. ඔවුන්ගේ තටු සලමින් කොකුන් අහසට පියබවාය. නිහඬව සිටි ඉබ්බාව බිමට ඉහළින් අහසට රැගෙන ගියහ. ඔවුන් කාර්යබහුල ගම්මානයක් කරහා පියාසර කරන විට බිම සිටි මිනිසුන් ඉහළින් පියාසර කරන මෙම අමතු දසුන දැක පුදුමයටපත් වූහ. ගමේ ළමයි ඇඟිලි දිගු කර සිනාසෙන්නට පටන් ගත් අතර පොලක එල්ලී සිටි අසරණ ඉබ්බාට හයියෙන් අපහාස කරන්නට වූහ. තම කෝපය පාලනය කරගත නොහැකි වූ අතර තීරණාත්මක අනතුරු වැඟීම අමතක කළ මේ මෝඩ ඉබ්බා දරුවන්ට යලිත් කෑගසා බැණවැදීමට කට ඇරියේය. ඔහු පොල්ල මුදා හැරියේ මොහොතේම අසරණ කතා කරන ඉබ්බා වේගයෙන් පහළට තද බිම දෙසට ඇද වැටුණේය. ඒ අනුව මොහොතකටවත් තම කට වසාගෙන සිටීමට නොහැකි වූ නිසා ඉබ්බා නිශ්ශබ්දතාවයේ වටිනාකම ගැන ඉතා වේදනාකාරී පාඩමක් ඉගෙන ගත්තේය.